අපිට වසර 8 ලක්ෂයකට ආසන්න කාලයක් මේ අයිස් වලින් බලන්න පුළුවන්. විද්‍යාඥයන් මේ වගේ අයිස් සාම්පල් එකකින් ගන්න පෙත්තකින් ඒගොල්ලන්ට දකින්න ලැබෙනවා වායු බුබුලු හිර වෙලා තියෙන විදිහ. මේ බුබුලු බොහෝ කාලයකට කලින් වායු ගෝලයෙන් හිර වෙච්ච වාතය. මේකෙන් අපිට අයිස් යුගයේ වායු ගෝලය කොහොමද කියලා හරියටම ගෙස් කරන්න පුළුවන්. වාතයේ වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් තියෙනවා කියන්නේ උණුසුම් උෂ්ණත්වයක්. අඩු වායු බුබුලු කියන්නේ සීතල උෂ්ණත්වයක්. විද්‍යාඥයන් මේ බුබුලු අධ්‍යයනය කරාම එයාලට හරිම අමුතු දෙයක් හොයාගන්න ලැබෙනවා. අයිස් යුගය කියන්නේ අපි මෙච්චර කාලයකට හිතන් හිටියා වගේ දිග ස්ථාවර කාල පරිච්ඡේදයක් නෙමෙයි. ඒක ඇත්තටම උෂ්ණත්වය ගොඩක් වාරයක් ඉහළ පහළ ගියපු කාලයක්. හරියට රෝලර් කෝස්ටර් එකක් වගේ කාලයක් උපරිම සීතලට ගිහිලා තවත් කාලයක් රස්නෙටම ගිහිල්ලා තියෙනවා. මේ අයිස් හරයන් පෙන්눔 කරනවා පසුගිය වසර 8 ලක්ෂය තුල අයිස් යුග එකක් දෙකක් නෙමෙයි 8ක්ම තිබ්බා කියලා. අපි ගොඩක් වෙලාවට අයිස් යුගය කියලා එක සිදුවීමක් ගැන විතරයි කතා බහ කරන්නේ. නමුත් ඇත්තටම මේ දිග කාලය තුල කුඩා අයිස් යුග රාශියක් තිබ්බා. ඊටත් වඩා වැදගත්ම කාරණාව තමයි මේ කුඩා අයිස් යුග සෑම වසර ලක්ෂයකටම වරක් ආයෙ ඇති වෙලා ආයෙ නැති වෙලා තියෙනවා.